හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. එහෙම නැත්නම් ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝම දන්නවා මේ වෙනකොට මහනුවරට තියෙන ජල සැපයුම අඩාල වෙලා තියෙනවා. ඉතින් මේකට විසඳුමක් මම හොයාගෙන යනකොට මට දැනගන්න ලැබුණේ මහනුවර ධර්මාශෝක මාවතේ දිගටම පානීය ජල සැපයුම ඕගොල්ලන්ට සපයා ගැනීමේ හැකියාවක් තියෙනවා. එතන තියෙන ස්වභාවික ජල උල්පත් වලින් ඕගොල්ලන්ට ඒ අවශ්‍යතා සපුරා ගැනීමේ හැකියාවක් තියෙනවා. මාත් එතෙන්ට ගියා. එතෙන්ට ගියාම මත් එක්ක කීප දෙනෙක්ම එතන සමහරු නානවා, සමහරු වතුර රැස් කරගන්නවා. ඉතින් ඕගොල්ලන්ට මොනවා හරි භාජන එහෙම තියෙනවා නම් ඒවත් අරගෙන යන්න. ඒ වගේම පොඩි ඉල්ලීමක් කරන්න තියෙනවා. තමයි ඕගොල්ලන්ගේ සුරතල් සත්තු ඉන්නවා නම් ඒගොල්ලෝ එතන නාවන්න, ඒ දේවල් කරන්න යන්න එපා. මොකද එතන මිනිස්සු නානවා සහ මිනිස්සු එතන මේ ජලය පරිහරණය කරන නිසා ඒගොල්ලෝ ඉන්න සත්තුන්ගෙන් කරදර වෙන්න පුළුවන්. පොඩි මැක්කෝ වගේ ඉන්න සත්තුන්ගෙන් මේ ලෙඩ වෙන්න පුළුවන් මිනිස්සු. ඉතින් ඕගොල්ලන්ට අවශ්‍යම නම් ජලය ගෙදර අරගෙන ගිහිල්ලා ඒ ස්ථානයකදී ස්නානය කරවන්න. මහනුවර ටවුන් එකේ ඉඳන් එනකොට ගල්කඩුව හන්දිය පහු කරගෙන එද්දි තමා හම්බෙන්නේ මෙතෙන්ට මහවංගුව කියලා තමයි මේ පැත්තට කියන්නේ. ඕන කෙනෙක්ගෙන් අහපු ගමන් දන්නවා මහවංගුව කිව්වම. අරුප්පල මාවත 3. මෙතන අරුප්පල මාවත 3 කියලා සඳහන් වෙන තැනම ඇතුළට පොඩි කෙටි පාරක් තියෙනවා. ඒකේ ගෙවල් 6ක් වගේ පහු කරන් එනකොට මේ ස්ථානය හම්බ වෙනවා. තව දෙයක් තමා අපි ඔක්කොම එළියට යන්න හැකියාවක් නැති වෙන්න පුළුවන්. අපි ගෙවල් වල හිර වෙලා ඉන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ වෙලාවේ තමන්ට පුළුවන් නම් වචනකින් හරි පොසිටිව් දේවල් ෂෙයා කරලා මේවා පිළිබඳව තියෙන උදව් ඉල්ලන අය ගැන එතකොට ඒ වගේ කන්ටෙන්ට්ස් පුළුවන් තරමක් ෂෙයා කරලා මේ වෙලාවේ සහයෝගය ලබා දෙන්න. මේ වගේ තත්ත්වවලට අපේ රට කලින් මුහුණ දීලා තියෙනවා. ඉතින් ඒ හැම වෙලාවකම සිංහල දෙමළ මුස්ලිම් අපි හැමෝම එක සමගියෙන් මේව ජයගත්තා මේ කරදර. ඉතින් මේ අවස්ථාවේදී එකිනෙකාට උදව් කරගෙන මේ අභියෝගෙත් අපි ජය ගමු කියලා හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා. ඔබට තෙරුවන් සරණයි දෙවිපිට.